අද 2025යි 9යි 19 2025යි 9යි 19 මේ වීඩියෝ එක බලා ගන්න. මේක තමයි අර කොරහ වගේ එක. ඒ කියන්නේ මේක යට තියෙනවා ලොකු ගලක් වගේ එකක් තියෙනවා. කිලෝ 800,000ක් බරයි මේක. හරිද? මේක වටේටම සම්පූර්ණම මීටරේ ඉන්ඩිකේට් කරනවා. ඉතා පැහැදිලිව ඉන්ඩිකේට් කරනවා. එතකොට එතන ඉඳලා මෙන්න මෙහෙම ගියාම මේ දිගටම ඔන්න ඔතන කණුවක් තියෙනවා. අන්නේ කණුව මුලත් හොඳට ඉන්ඩිකේට් කරනවා. මේක වටේ ඉඳලා මේක වටේමයි මේ ටික ඔහොම අර කණුව ගාවටයි කණුව ගාව ඉඳලා මෙන්න මේ ගොඩැල්ලටම සම්පූර්ණම හොඳටම ඉන්ඩිකේට් කරනවා. මෙතන කිරි උතුරලා තියෙනවා කට්ටිය ඊයේ. ඔය ගමේ මිනිස්සු ගොයන් එහෙම කපලා කිරි උතුරන්නේ මෙතන තමයි. ඒ කිරි උතුරපු එතන තමයි සුද්ධ කරලා තියෙන්නේ ඒකයි. මෙන්න මේක තමයි චෛත්‍ය ගොඩැල්ල වගේ තිබ්බේ. හරිද? මෙන්න මේ වගේ ගඩොල් තමයි මේකේ සම්පූර්ණම තිබ්බේ. මේ වැහිලා තියෙන්නේ ගඩොල්. මේක හැරුවේ මම. මේක ප්ලේට් එක මතු වෙනකම්ම හැරුවා අඩි 4ක් විතර 3මාරක් විතර හාරවල මතුණා. මට කරන්න බැරි හින්දා මම වහලා තිබ්බා. ඔන්න ඔය ලී දෙකක් තියෙන්නේ. ඔය ලී තියෙන තැන ඉඳලා උතන ඉඳලා හෝම මේ චෛත්‍ය වගේ තිබ්බ එකේ මැද. එතකොට මෙන්න මේ කණුව මුල මේ ටිකම අන්න අර කොරහ ගාවට යනකම්ම උද්දට ඉතා පැහැදිලිව ඉන්ඩිකේට් කරනවා. මීටර ගොන් ගහලා තිනවා 6ක් විතර මෙතෙන්ට. ඒ ඔක්කොම මේ විදිහටම ඉන්ඩිකේට් කරනවා. මේක යටත් ලොකු ගල් ගෙඩියක් තියෙනවා. මේක අර බත් මුට්ටියට නෑඹිලිය වැහුවා වගේ එහෙම තමයි තියෙන්නේ. මම මේක යට මොන හරි තියනවද කියලා බලන්න මේක හැරුවා. හාරලා මට කෙලින් අතට ආපහු තියාගන්න බැරුව තමයි මේ ඇද වෙලා තියෙන්නේ. නැත්තම් මේක ඇදේට නෙමෙයි මේක කෙලින් තිබ්බේ. මම මේක හැරුවාට පස්සේ මේක මට ආපහු කෙලින් තියාගන්න බැරි වුණා බර වැඩි හින්දා. ඒකයි මේ ඇදේට තියෙන්නේ. මේක යට ලොකු ගල් කුට්ටියක් තියෙනවා. ඒ ගල් කුට්ටියට තමයි බේසම් වයක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක වටේට හොඳට මීටරේ වදිනවා. ඉතා පැහැදිලිව වදිනවා. මේ කොරහ වටේටම වදිනවා. එතන ඉඳලා සම්පූර්ණ මේ ටික මෙහෙම අර ගල් කණුව ගාවටම ගල් කණුව මුලත් අර හාරලා තියෙන තැනක් තියෙන ගොඩැල්ල වගේ. ඒක තමයි කණිකර රජ කාලේ ගඩොල් වලින් තිබ්බේ ඕක. ඕක මං හැරුවා අඩි 4මාරක් හාරනකොට ප්ලේට් එකක් හම්බුණා. මම වැහුවා ඊට පස්සේ ලොකු ප්ලේට් එකක්. ඉතින් එතන ඒ සම්පූර්ණ අඩි 10ක විතර කෑල්ලක සම්පූර්ණම හොඳටම අඩි 4න් විතර ඉන්ඩිකේට් කරනවා තමයි මෙතන. මේ තියෙන්නේ. මේ ගල් කණු මුල අනිවාර්යයෙන්ම හොඳටම ඉන්ඩිකේට් කරන මේ ගල් කණුව වටේටම මුල සම්පූර්ණයෙන්ම හොඳට ඉන්ඩිකේට් කරනවා. එතකොට මේක තමයි චෛත්‍ය වගේ තිබ්බේ ගොඩැල්ලට. උසට තිබ්බා මේක. මේ හාරලා තමයි යොහම වෙලා තියෙන්නේ. මේ ගඩොල් වලින් තමයි තිබ්බේ මේ තියෙන්නේ ගල්. අර මගේ බයිසිකලේ තියෙන පාරක් තියෙනවා එතන. ගොයන් කපලි කරුණාම මිනිස්සු කිරි උතුරනවා මෙතන. ඒක තමයි මේ සුද්ධ කරලා තියෙන්නේ. හෙට කිරි උතුරනවා මෙතන. ඒකයි සුද්ධ කරලා තියෙන්නේ. ඕන් ඔය කොරහ ගාවේ ඉඳලා මේ කණුව ගාවට දරත් ජනක් දාලා තියෙන හෙට කිරි උතුරන්න කට්ටිය. ගොයන් කප්පු කට්ටිය. අර කොරහ වගේ තියෙන එක ගාව ඉඳලා හෝම ඒ දිගටම මේ ගල් කණුව මුලයි මෙන්න මේ චෛත්‍ය ගොඩැල්ල මේක තමයි හැරුවේ. මම මෙතන තමයි ප්ලේට් එක හම්බුනේ. මෙතෙන්ට එනකම්ම
අර ලී වගේක් තියෙන ඒ ටික මේ කැටේම අඩි 12ක විතර වගේ කෑල්ලක් සම්පූර්ණ හොද්දටම මීටරයට වදිනවා. පැහැදිලිවම වදිනවා. මේක තමයි කණුවක් එක. මේ කණු දෙක ආදර්ශයට ගන්න එපා මොන හේතුවක් මතවත් මේ වීඩියෝ එක බලන කවුරු වුණත්. මොකද මේ චෛත්‍යයේ හාරනකොට මං අඩි 4ක් හාරනකොට අඩි 4න් මට ප්ලේට් එකක් හම්බුනේ. ප්ලේට් එකට උඩින් හරස් 4 දාලා තිබු කණු දෙක තමයි මේ ගොඩට අරගෙන මම හොඳටම ඉන්ඩිකේට් කරන තැන එක කණුවක් හිටෙව්වා. ඒ මෙන්න මේ කණුව මීටරේ චුට්ටක්වත් වදින්න හිතන ටිකක් ඈතින් වෙන කණුවක් හිටෙව්වා. ඒ තමයි අර කණුව. මේ කණු දෙක මම හිටවලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන එන හොරුන්ගෙන් බේර ගන්න බැරි හින්දා මුලා කරන්න තමයි මම මේ හිටවලා තියෙන්නේ. මෙන්න මේ චෛත්‍ය ගොඩැල්ල වගේ එක හාරනකොට අඩි 3ක් වගේ හාරනකොට තමයි මේ කණු දෙක කතිරේ වගේ හරස් අතර තිබ්බේ. ඊතර යටින් තමයි ප්ලේට් එක තිබ්බේ. ඉතින් මේ කණු දෙක ගොඩට අරගෙන මම තමයි මේ හිටවලා තියෙන්නේ. මේ කණු රජ කාලේ හිටවපුවානේ මේ හොඳටම ඉන්ඩිකේට් කරනවා මෙන්න මේ කණුව මුල. කණුව වටේම හොඳට ඉන්ඩිකේට් කරනවා සුපිරියටම. ඒ වගේම මෙන්න මේ ගොඩැල්ලත් සම්පූර්ණයෙන්ම හොඳටම ඉන්ඩිකේට් කරනවා. මේ කොරහ වගේ තියෙන එක ගාවට එනකම්ම හොඳටම ඉන්ඩිකේට් කරනවා. හොඳටම ඉන්ඩිකේට් කරනවා.